මිස් වර්ල්ඩ් හි හෙඩ් ටු හෙඩ් තරඟ වටයේදී අනුදී ලංකාව ගැන කරපු කතාවෙන් කොටසක සාරාංශය. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං. මේක අපේ ධම්මපදයේ එන වචන පෙළක්. මේකේ තේරුම තමයි යහපත් ලෙස ජීවත් වීම. මගේ අරමුණත් ඒක. මම ආඩම්බරයෙන් නියෝජනය කරන්නේ මගේ රට වෙන ශ්‍රී ලංකාව. මම විදේශ සේවයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා කතා කරනවා. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව තියෙන්නේ ඔබට සිතියමෙන්වත් පහසෙන් හොයාගන්න බැරි පුංචි රටක්. නමුත් මගේ රටේ ජනතාවගේ හදවත් ආත්මයන් සහ බලාපොරොත්තු ඉතා විශාලයි. රටක් වශයෙන් අපි ස්වභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුද වලට මුහුණ දෙනවා. ඒත් මගේ රටේ ජනතාව තවමත් ශක්තිමත්. මං ඉපදුනාට පස්සේ ජ්‍යොතිර්වේදියෙක් මගේ දෙමාපියන්ට කියලා තිබ්බා. මාව මේ ලෝකෙට එවලා තියෙන්නේ අපේ වර්ගයට අභියෝග කරන්න කියලා. අද මං මගේ මුළු හදවතින්ම ඔවුන්ව විශ්වාස කරනවා. මොකද මං ආවේ ලංකාවේ පළවෙනි රාජධානිය වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන අනුරාධපුර කියන කුඩා නගරේ. කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ රටේ උරුමය අරගෙන අනුරාධපුරය වගේ නගරයකින් මේ වගේ තැනකට කෙනෙක් කේවි කියලා.